ජනාධිපතිවරයෙක් අපේ රටට ඉන්න ඕන අත්‍යවශ්‍යයි ජනාධිපතිවරයෙක්. දැන් ඡන්දයක් තියෙනවා. ඔව්. ඡන්දයකින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ඡන්දයකින් බලාපොරොත්තු වෙන්නේ ඒක මිනිස් අයිතිවාසිකමක්. මිනිස්සුන්ට ජනතාවට ලැබිලා තියෙන වරප්‍රසාදයක් ජනාධිපතිවරයෙක් තෝරගන්න. නැත්නම් රටේ දේශපාලනික නායකයෙක් තෝරගන්න. ඉතින් මේ වරප්‍රසාදය අපි අවභාවිතා නොකර නිසි ලෙස අවබෝධයෙන් එතකොට ඒ අවබෝධය ලබා ගන්න ජනමාධ්‍ය හරහා මේ වගේ වැඩසටහන් වෙන්න පුළුවන්, පුවත්පත් මගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ස්වාධ්‍යනයක් කරලා ඒ සුදුසු පුද්ගලයා කවුද කියලා ඕනම රටක නායකයෙක් තෝරගන්නකොට සමහර අය නිර්ණායක පාවිච්චි කරනවා. සමහර අය නිර්ණායක පාවිච්චි කරන්නේ නැහැ. කවුරු හරි කියන එකක් මෙයාට අපි දෙමු, ඒ නිසා එයා දෙන නිසා මමත් දෙනවා. ඒතර ඒ වගේ නැතුව මම හිතන්නේ පොදු නිර්ණායක ටිකක් අපි හඳුනගෙන ඒ නිර්ණායක හරහා අපිට තෝරගන්න පුළුවන් නම් අපේ ඉදිරි ජනපතිවරයා කවුද කියන එක බොහොම වැදගත් රටට.